අපි අද යන්න හදන්නේ පිස්සේ දියැල්ල බලන්න. අපි දැන් මේ ඉන්නේ වැඳගම පල්ලිකිරුව පාරේ. මේ පාරේ ගිහිල්ලා යන්න පුළුවන් පිස්සට. ඔන්න අපි දෙන්න තමයි අද යන්න හදන්නේ. කියන දැන් අපි පිස්සට යන පාරේ අනිත් ගමන් ඉන්නේ. මේ පාර Google Map එකේ පෙන්වන්නේ නැහැ. වෙන පාරකින් අපි යන්නේ. Google Map එකේ පෙන්වන්නේ බදුල්ලෙන් යන පාර. අපි මෙතන ඉස්සරහින් වම් අත පැත්තට යන්න ඕන. දැන් ඇවිල්ලා තින්නේ අපි පිස්ස දියැල්ලට යන තැනට. මේ තින්නේ අපි ආව පාර. මේ තින්නේ බදුල්ල පැත්තෙන් එන පාර. ඔන්න අපි පිස්ස දියැල්ලට යන තැනට ඇවිල්ලා තින්නේ. මේ හරි වාහනේ දාලා යන්න. දියැල්ලට කිලෝමීටරයක් යන්න ඕන. ලස්සනට පඩි පෙල්ලේම දාලා බට ගාලා හදලා තින්නේ. එතන නාණ්ඩේම දෙන්නේ නැහැ. දැන් අපි පල්ලෙහාට යන ගමන් ඉන්නේ. බට දාලා පඩි පෙල්ලේ දාලා ලස්සනට හදලා විදුලි බලාගාරේ පාරණ එකත් දැන් කැඩිලා තියෙන්නේ.
ගස් යටින් රිංගලා එහෙම එන්න තියෙන්නේ. මේ පාරේ මෙතනින් පල්ලෙහාට තමයි පීස්ස දියැලට යන්න තියෙන්නේ. ඉතින් මේ පාරෙන් උඩට යන්න පුළුවන් දියැලේ උඩට. අපි පඩිපෙළ දිගේ පල්ලෙහාට යන ගමන් ඉන්නේ. යන්න දැනක් තියෙනවා. හොඳ ගල් ගුහාවක් තියෙනවා. ඉඳගන්නේ මත් ධර්මයක් දාලා හදලා තියෙනවා. උඩට ගිහිල්ලා බලමු. ගොඩක් කට්ටිය හොඳට පාවිච්චි කරලා තියෙනවා මේ ගල් ගුහා. ඉන්නේ පිස්සැල්ල කිට්ටුවට සද්දෙත් ඇහෙනවා. පොඩ්ඩ පේනවා. තවත් කට්ටියත් ඇවිල්ලා ඉන්නවා. ඉන්නේ ගල් උඩේ ඉන්නවා කට්ටිය. පිට යන ගමන් ඉස්සරහට. ගොඩක් ලස්සනයි. උඩින් නම් බලන්නේ මම තැනක් හදලා තියෙනවා. පඩිපෙළ උඩට නැගලා යන්න ඕන පිස්සැල්ල බලන්නවා. ඉතින් උඩ තමයි බලන්න ඕන. ඔන්න පිස්සැල්ල ලස්සන view එකක් තියෙන තැන. දන්න උන් අපි ඇවිල්ලා ඉන්නේ බීච් ඇල්ලට. ඉතිපස්සෙන් පේන්නේ බීච් ඇල්ල තමයි. වතුර ගොඩක් වැඩි වගේ අද. ඔන්න තව කට්ටිය ඇවිල්ලා ඉන්නවා බීච් ඇල්ල බලන්න. දැන් කවුවත් තියෙනවා මේ හරියට තව කට්ටිය ඇවිල්ලා ඉන්නවා ගොඩක්. කල්යන් වෙන්නේ. මීටර 45ක් උස පීස්ස දියැල්ල ගොඩක් ප්‍රසිද්ධ දියැල්ලක් නෙමෙයි. උණුගල කන්දෙන් එන ජලපාරක් තමයි මඩොල් සිමින් ගලා යන කුඹුගම් වලට එකතු වෙලා මේ ලස්සන දියැල්ල නිර්මාණය වෙලා තියෙන්නේ. ප්‍රවාදයේ එන විදියට දුටුගැමුණු රජතුමාට විහෙර විහාර හදන්න කම්කරුවෝ එක් රැස් කරපු ස්ථානයක්. ඒ නිසා පීස්ස කියලා නම වටුණා කියලා තමයි ගොඩක් දෙනෙක් කියන්නේ. මේ දියැල්ල පිටිපස්සේ තව ගල් ගුහාවක් තියෙනවා කියලා ගොඩක් දෙනෙක් කියනවා. හදන්න පීස්සේ ඇල්ල ළඟට ගලක් තියෙනවා. එතනට ගිහිල්ලා බලන්න පුළුවන්. අනික ගොඩක් ගල් තියෙන්නේ. හරියට යන්න ඕන. ආයේ බීච් එක දිහා ළඟ ඉන්න. ගොඩක් ළඟට ඇවිල්ලා. හරියට පැත්තේ තියෙන බලන තැනින් තමයි ආවේ. මේ ගල් වලින් එන්න ඕන. ඊය දේවල් ඇහෙනවත් දන්නේ නැහැ. ඇල්ලේ සද්ද වැඩි. ළඟටම ගිහිල්ලා බලන්න පුළුවන් තැනක් තියෙනවා. පල්ලයට බෑලා බලමු. ළඟටම ඇවිල්ලා තියෙන්නේ මේකෙන් ඇල්ල.
ඉන්නවා පේනවා. අද ගොඩක් කට්ටිය වැඩි. වෙන දවස්වල මෙච්චර නෑ. අද අවුරුදු නිවාඩුවට ආව කට්ටිය ගොඩක් ඇවිල්ලා ඉන්නවා. ඔයාලත් එන්න මෙතන බලන්න ගොඩක් ලස්සන දියැලක්. ඇවිල්ලා ඔයාලත් බලලා යන්න. විශේෂම දේ තමයි මෙතන සල්ලි කිසිම දෙයකට අය කරන්නේ නැහැ. එහෙනම් ඔන්න අපි අදට යනවා පිස්ස දියැලෙන්. අලුත් වීඩියෝ එකකින් ආයෙත් දවසක හම්බෙමු.